ඒ වුණාට මේ ලස්සනට පැය ටිකක් හදාගෙන ලස්සන ගමනක් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියන්න ආවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇන්තූරියෙන් චූටි පැලයක් ලොකු කරගන්න විදිය. මටත් ඔක ඉස්සර ගොඩක් ප්‍රශ්නයක්. මගෙත් ගොඩක් චූටි පැල තිබ්බා. ඒව ලොකු වුණේ නැහැ. ඉතින් මටත් ඕන වුණා චූටි පැල ඉක්මනට ලොකු කරගන්න. එක දේවල්ම අත්හදා බැලුවා. ඉතින් මගේ මතය තමයි ඇන්තූරියම් පැලයකට නියම කරපු දෙයක් නැහැ. කියන පැලයක් හදන්න පොට් එකක් ඕඩම් කියලා නැහැ. අපිට ඕනම දෙයක් හදන්න පුළුවන්. ඕගොල්ලන්ට මම පෙන්නන්නම්. මං ගාව මං ඇන්තූරියම් පැල හදලා තියෙන දේවල්. මේ ඇවිල්ලා එවන් මේ පැලේ ලස්සන මෙයා ඇවිල්ලා රේන්බෝ එකක්. මම මෙයාව හදලා තියෙන්නේ යෝගට් කප් එකක. බලන්න මෙයාගේ ලස්සන මෙයා ලස්සනට හැදිලා තියෙනවා. ඒ වගේම ආයෙ මම මේ වගේ කප් වලත් හදනවා. බලන්න මෙයාත් ලස්සනට හැදිලා තියෙන විදිහ. ඒ වගේම මේ වගේ වන්ඩේ කප් වලත් මම මේ ඇන්තූරියම් පැල චූටි පැල හදනවා. මෙයාත් මේ බලන්න මෙයාගේ මුල් ටිකත් ලස්සනට ඇවිල්ලා තියෙන විදිහ. ආයෙ ඔයාලට කියන්න ඕන මම මේ පැල හදන තවත් විදිහක් තමයි පොල් කටු. මේ ගෙදර විසි කරන්න දාන පොල් කටු තියෙනවනේ. ඒ වගේ පැල හදන්න මේ කියන්නේ මේ පොල් කටු වල හිල් තුනේ පොල් කටු තියෙනවනේ. අන්න ඒ වගේ පොල් කටු වල තමයි පැල හදන්න ඕන. කෙනෙක් පැලක් හදනකොට පොට් එකක මේ වගේ වතුර බහින්නත් එපැයි. ඒ හින්දා හිල් තුනේ පොල් කටු තියෙනවනේ. අන්න ඒ වගේ මම පැල හදනවා. ඒ වගේම මල් පැකට් තියෙනවනේ. අන්න ඒ මල් පැකට් වලත් මම මල් මේවා හදනවා. මේ බලන්න මේ පැකට් එක මේ ඇවිල්ලා මල් පැකට් එකක්. හරිද? මේ වගේ හොඳට සිදුරු විදගෙන මේ පැල හදන්න ඕන. මේවා බලන්න තනි පැලේ මම හැදුවේ. ඒ වුණාට තවත් චූටි පැලක් ගහලා බුෂ් වගේ හැදිලා තියෙන විදිහ ඇත්තටම මට ගොඩක්ම සාර්ථකයි මේ පැකට් එක නම්. මේ වගේ මේ එක පැලයයි හැදුවේ නෝට ඒක හොඳට පැල දාලා බුෂ් එකක් වගේ ලස්සනට හැදිලා තියෙනවා. මාරම නිරෝගී. ඒ වගේම මේ චූටි පැල වර්ධනයට අපි ඔස්මොකොට් දානවා. ඔස්මොකොට් 10 එක භාවිතා කරනවා. ඒ වගේම එන්දියර පොහොර තමයි චූටි පැලේ වර්ධනයට අපි ගොඩක්ම භාවිතා කරන්නේ. ඒ වුණාට කාබනික දෙයක් ගැන ඕගොල්ලන්ට මම කියන්නම් චූටි පැල වර්ධනයට ඕගොල්ලෝ දන්න ඇති ගිනි සීරියා කොළ. ඒවට ගිනි සීරියක් කියනවා, ලාඩප්ප කියනවා, වැටමාර කියනවා. අන්නේ කොළ මද පවෙන වේලගෙන කුඩු කරගෙන මේ චූටි පැල වර්ධනයට ගොඩක්ම මාරම ඇත්තම කිව්වොත් මාරයි. ඔස්මොකොට් එන් වගේම තමයි ඒව මාරයි. ඒ කියන්නේ මේ පැල ලස්සනට මාරම විදියකට වර්ධනය වෙනවා. මම ගොඩක්ම පාවිච්චි කරන්නේ ওই ගිනි සීරිය කුඩු තමයි. මේ කුඩු කරගොල්ලන්ට මේ පේනව නේද මේ කොළ? මේ මම මද පවන වේලලා ගිනි සීරිය කුඩු තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. හොඳින් වර්ධනය වෙලා තියෙන පැලවල පේනව නේද? ඔයගොල්ලන්ට තියෙනවා ගිනි සීරිය කුඩු. අන්න එහෙම තමයි මම ඇන්තූරියම් චූටි පැල ඉක්මනට ලොකු කරගන්නේ. අන්න ඒ විදිහට. ඕගොල්ලෝ ඒක අත්හදා බලන්න. ඇත්තටම හොඳයි. මේ දන්නේ නැති අයට තමයි මම කියන්නේ. ගිනි සීරිය කුඩු මද පානේ වේලගෙන කුඩු කරගෙන ඕගොල්ලොත් ඇන්තූරියම් වලට පාවිච්චි කරලා බලන්නකෝ. ඇත්තටම මාරම හොඳයි. මාරම ඉසාට එකතුන පැල නිරෝගී. අනික කාබනිකයි. රසායනික දෙයක් නෙවෙයි. මම හිතනවා මට වගේ ඔයගොල්ලන්ට හරියයි කියලා. භාවිතා කරපු නැති කෙනෙක් භාවිතා කරලා බලන්න. ඇත්තටම හොඳ පොහොර එකක්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරගෙනත් යන්න. සමහරවිට මේ වීඩියෝ එකේ අඩුපාඩු ගොඩක් ඇති. මම කලින් වීඩියෝ එකකුත් දාලා තිබ්බා. මම මේ වොයිස් රෙකෝඩ් කරන මේ වීඩියෝ අලුතින්. ඇත්තටම මට තාම මේක පුරුදු වීගෙන යන ගමන් ගොඩක් අඩුපාඩු ඇති. ඉස්සරහට තව තවත් ලස්සන වීඩියෝ ගේන්න ඔයගොල්ලන්ට මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් බුදු සරණයි.